හරි. ප්‍රශ්නාංක 11 ඔයාට තියෙනවා පහත තොරතුරු ප්‍රශ්නාංක 11ට හා 12ට අදාළ වේ කියලා කියනවා. නිෂ්පාදන සමාගමක පහත තොරතුරු 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වේ. ඔයාට දීලා තියෙනවා ආරම්භක දිනට අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි ඒකක නැහැ. ඍජු ශ්‍රමය ඍජු වෙනත් ඔයාදී වශයෙන් දීලා 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය තුල නිපද වූ ඒකකයක පිරිවැය වන්නේ කීයද කියලා අහනවා. හරිද? එතකොට පුතා අපිට ගන්න පුළුවන් මේ බලන්න. නිෂ්පාදන ගිණුමක් ගත්තොත් නිෂ්පාදන ගිණුමක් ගත්තොත් හරි මේකේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය තියෙනවා 44000. හරි 44000. ඒ කරලා ඍජු ශ්‍රමය ඍජු වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙය නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙය ආදී වශයෙන් තියෙනවා. හරි ඊට පස්සේ අවසාන දවසට 25 3.31ට ඔයාට ඉගියක් දෙනවා අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි වරහන් ඇතුලේ තියෙනවා නිමි ඒකක 400ක් තිබුණා කියේ. හරිද? එතකොට පුතා ඔයා දන්නවා ආරම්භක නිමි තොගයක් නැත්තම් අවසාන දවසට ඉතුරු වෙලා තියෙන්නේ ඔය ප්‍රවර්තන අවුරුද්දේ නිෂ්පාදනය කරපු තොගයක්. එතකොට මෙතන කියනවා නිමි ඒකක 400ක පිරිවැය 48000යි කියලා කියනවා. 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ගන්න එක අතිශය සරලයි. වසර තුන නිපද වූ ඒකක ගන්න 2000යි කියලා කියනවා. එතකොට ප්‍රවර්තන අවුරුද්දේ නිපද වූ ඒකකයක පිරිවැයකට මෙතන රුපියල් 240ක් එනවා. එහෙනම් ප්‍රවර්තන අවුරුද්දේ නිපදවපු ඒකකයක පිරිවැය කියන්නේ රුපියල් 240යි. ප්‍රශ්නාංක 11ට පිළිතුරු අංකය නිර්මාණය වෙන්නේ ප්‍රශ්නාංක 11ට අපි නිපද වූ ඒකක ගණන 2000කි 48000 බෙදන්න ඕනේ 400 200 නෙවෙයි. මෙතන 48000 නිපද වූ ඒකක ගණන කියන්නේ මුළු ගානනේ. මෙතන නිපද වූ ඒකක 2000 වුණාට ඉතුරු වෙලා තියෙන 400ක ඒ වගේ පිරිවැය 48000යි කියලා කියන්නේ. ඒතර 400ෙන් බෙදන්න ඕනේ. කීයක් එනවද? රුපියල් 120යි. හරි. එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 2 රුපියල් 120ක් විදිහට පිළිතුර විය යුතුයි. හරි. ඉන් පසුව ඔයාලට තියෙනවා පුතා බලන්න. වර්ෂය තුල සිදු කළ අමුද්‍රව්‍ය ගැනුම් වල වටිනාකම කීයද කියලා. අමුද්‍රව්‍ය ගැනුම් වල වටිනාකම. එතකොට මෙන්න මෙහෙම ගත්තාම වසර තුල මුළු නිෂ්පාදන පිරිවැය ඔයාට හොයාගන්න පුළුවන්. වසර තුල මුළු නිෂ්පාදන පිරිවැය. හරිද? කොහොමද මුළු නිෂ්පාදන පිරිවැය හොයන්නේ? ප්‍රවර්තන අවුරුද්දේ එකක් හදන්න 120ක පිරිවැයක් ගියා නම් ඒකක 2000ක් ප්‍රවර්තන අවුරුද්ද තුල හදලා තියෙනවා නම් හරිද? 120 වැඩි කරන්න 2000න් 120 2000න් වැඩි කරාට පස්සේ මුළු නිෂ්පාදන පිරිවැය එනවා 240000. හරිද? මෙන්න එනවා මුළු නිෂ්පාදන පිරිවැය කියන 240000ක් විදියට. හරිද? මුළු නිෂ්පාදන පිරිවැය 240000යි නම් මේක හරහා ඔයාට උඩට ගියොත් එහෙම අනිවාර්යෙන් මොකක් හොයන්න පුළුවන්ද? අමුද්‍රව්‍ය ගැනුම් ටික හොයාගන්න පුළුවන්. හරි? ඩීටේල් ටික බලන්න. අපි දාගෙන යමු. ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගැනුම් ටික එකතු කරනවා දන්නේ නැහැ. තව ගෙනීමේ කුලී අමුද්‍රව්‍ය සම්බන්ධව මොකුත් ඩීටේල් ටිකක් දීලා නැති නිසා මෙතනින්
අවසන් අමුද්‍රව්‍ය තොගය අයින් කරාට පස්සේ හැදෙන පුතා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. හරිද? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. හරි? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට ඍජු ශ්‍රමය මෙතන ඍජු ශ්‍රම පිරිවැය රුපියල් ලක්ෂයක් තියෙනවා. ඍජු වෙනත් තියෙනවා 20000ක් එකතු වෙන්න ඕනේ. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය මෙන්න මේ තුන එකතු වුණාට පස්සේ හැදෙනවා මේ ගානට අනුව නම් ප්‍රාථමික පිරිවැය. මේ සෙට් එකම එකතු වුණාට පස්සේ හරිද? මෙතන පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට 120ක් එකතු වුණාට පස්සේ හැදෙනවා ප්‍රාථමික පිරිවැය. දන්නේ නැහැ. හරිද? ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ටික එකතු වෙන්න ඕනේ. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙනවා 40000ක් පුතා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙනවා 40000ක්. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය මේ ගාන හදන්න අදාළ වෙන්නේ නැහැ. අවශ්‍ය නැති දෙයක්. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය මේ ගානට අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මෙතන සමහර ළමයි පටල ගන්නවා. පුතා නොනිමිත ඔබයක් දීලා තියෙනවා. හරි නොනිමිත ඔබයක් දීලා තියෙනවා. නොනිමිත ඔබය ගලපන විදිහ විභාග ප්‍රශ්නයේ තුල දීලා නැහැනේ. නොනිමිත ඔබේ ගලපන විදිහ කියලා නැත්තම් නොනිමිත ඔබේ ගලපන්නේ මුළු නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන ගිණුමේ අඩියේ. එහෙනම් මෙන්න මේකට ආරම්භක නොනිමිතික එකතු වෙන්න ඕන. ආරම්භක නොනිමිතෝගේ තියෙනවා 8000ක්. අවසන් නොනිමිතෝගේ තියෙනවා 14000ක්. අවසන් නොනිමිතෝගේ තියෙනවා 14000ක්. අඩු වුණාට පස්සේ මෙතන 8ක් එකතු වෙලා 14ක් අඩු වුණාට පස්සේ සුද්ධ වශයෙන් 6ක් අඩු වෙන්න ඕන. 6000ක් අඩු වෙන්න ඕන. දැන් ඔයාලට හොඳට අයිඩියා එකක් තියෙන මේ බලන්න පුතා. ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සහ නොනිමිත ඔබ ගැලපීම එකතු වුණාට පස්සේ උත්තරේ 240ක් එන්නේ. උත්තරේ කීයක්? එන්නේ 240ක් එනවා. එහෙනම් මෙන්න මෙතන ප්‍රාථමික පිරිවැය වාට හොයාගන්න පුළුවන්. 240ට එකතු කරන්න 6ක්. 246 අඩු කරනවා 40ක්. එතකොට මෙන්න මෙතන ප්‍රාථමික පිරිවැය එනවා 206ක්. ප්‍රාථමික පිරිවැය යනවා 206ක්. ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ මේ ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් 120යි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන දෙකෙන්. එහෙනම් 120ට 86ක් එකතු වුණා. දැන් මෙතන 206 හැදෙන්න නම් 86ක් එකතු වුණාට පස්සේ තමයි මොකක්ද හැදෙන්නේ? 206. එහෙනම් ඔන්න පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය වාට හොයාගන්න පුළුවන්. අවසන් අමුද්‍රව්‍යයේ තොගය ගාන ඇතුලේ දීලා තියෙනවා කීයයි කියලා. අවසන් අමුද්‍රව්‍යයේ තොගය 16000යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන පුතා ඔයාලට හොයන්න පුළුවන් 44න් 16ක් අඩු වුණාම 28යි 28යි 86යි අතර ඩිෆරන්ස් එක අනිවාර්යෙන්ම මෙතන කීයක් විය යුතුයිද? 58000ක් විය යුතුයි. 58000ක් විය යුතුයි. එහෙනම් 12 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 1. 12 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය මොකක්ද? 1. අමුද්‍රව්‍යයේ ගැනුම් වටිනාකම කීයද? 58000යි. ඒ ප්‍රශ්නයට උත්තරේ හදාගෙන ඉන්න ඕනේ මුළු නිෂ්පාදන පිරිවැයේ ඉඳලා උඩට. හරිද? අමුද්‍රව්‍යයේ ගැනුම් ටික. හරි 58000 එන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ ටිකක් බහුතරයක් ළමයි වරද්දලා තිබුණා 13 වෙනි ප්‍රශ්නේ. ඒකේ පොඩි තියරි මේ කැලලක් වාට ඉගෙන ගන්න තියෙනවා පුතා බලන්න 13. දිලෙනතරු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ලක්ෂ 10ක මුදලක් 2024 4යි 1 දින
විශේෂ පරිත්‍යාගයක් ලෙස ලැබුණි. හරිද? දැන් පරිත්‍යාග ගලපන ඩබල් ලෙන්තිවා ගන්න ඕන විශේෂ පරිත්‍යාගයක් ලැබුණාම පුතා මේක හයිලයිට් කරන්න ක්‍රීඩාංගණයක් ඉදි කරන්න. ඉදි කිරීමේ කටයුත්ත. විශේෂිත ගානක් මොකද ඉදි කිරීමේ කටයුත්තක්. ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාගයේ විදිහට ලැබිලා. එතකොට ඔයා ඩබල් ලෙන්ත් පාස් කරන්නේ කොහොමද? මුදල් ගිණුම හර ලක්ෂ 10යි. ඒ කියන්නේ ලැබීම් ගෙවීම් ගිණුම හර ලක්ෂ 10යි. ඉදිකිරීම පරිත්‍යාගයක්. එහෙනම් ක්‍රීඩාංගන ඉදිකිරීමේ අගමුදල් ගිණුම බැල. ක්‍රීඩාංගන ඉදිකිරීමේ අරමුදල් ගිණුම බැල. ක්‍රීඩාංගන ඉදිකිරීමේ අරමුදල් ගිණුම බැල. 1000. මම මේ ඉඳ නැති ඉඳ මම මෙතනින් මේක අයින් කරලා යන්නද? හරි. මේක මම පොඩ්ඩක් මේක අයින් කරනවා ඈ. හරි. දැන් මෙතන එනකොට මේකේ පුතා වෙන්නේ මේක ටිකක් විශේෂිත කාරණයක් කියනවා ගානට ලැබෙන්න පරිත්‍යාගයේ ලැබෙනකොට මුදල් ගිණුම හර 1000යි ක්‍රීඩාංගන ඉදිකිරීමේ අරමුදල් ගිණුම බැල ක්‍රීඩාංගන ඉදිකිරීමේ අරමුදල් ගිණුම බැල කීයද 1000 2024 10යි එක දින ලක්ෂ 8ක මුදලක් යොදවා ක්‍රීඩාගාරය ඉදිකර අවසන් කර ඇති අතර 2024 11යි එක දින 50000ක මුදලක් වැය කර උත්සවයක් පවත්වා ක්‍රීඩාගාරය විවෘත කර ඇත. එදින 40000ක් වැය කර අලංකාර නාමපුවරුවක් සවි කර ඇත. අරමුදලේ ඉතිරි ශේෂය තවදුරටත් පවත්වා ගැනීමට ක්‍රීඩා සමාජය තීරණය කර ඇත. ක්‍රීඩාංගණය වාර්ෂිකව 112ක පිරිවැය මත ෂෙය කළ යුතුය. ඒ අනුව මෙම ගනුදෙනුව නිසා 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය තුල අතිරික්තයක සිදු වූ බලපෑම අතිරික්තයක සිදු වූ බලපෑම පුතා මතක තියාගන්න පොඩි නෝට් එකක් දාන්න මෙන්න මෙහෙම ඒ ගාන යට SP නෝට් එකක් දාන්න මෙන්න මේ මම කියන concept එක මේ කියන concept එක 2018 A level paper එකේ ලාභන ලබන සංවිධාන ගානේ second paper එකේ ඇවිල්ලා තියෙනවා. ඔය දැන් මම මෙන්න මෙතන කියන මේ SP නෝට් එක දාන්න යන theory ඔයා බලන්න 2018 A level paper එකේ හරි 2018 A level paper එකේ සමාජික මුදල් ගාන දෙවනි ප්‍රශ්න පත්‍රයේ සමාජික මුදල් ගාන මේක ඇවිල්ලා තියෙනවා. හරි මෙන්න මෙහෙම දාන්න පුතා. ඉදිකිරීමේ කටයුත්තක් නම් ඉදිකිරීමේ වෙන මොකුත් නැහැ. ඉදිකිරීමේ කටයුත්තක් නම් SP නෝට් එකක් දාන්න. ඉදිකිරීමේ කටයුත්තක් නම් පරිත්‍යාගය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තියක්. පළවෙනිවට ඉදිකිරීමේ කටයුත්තක් නම් වෙන්නත් ඕනේ. ඉදිකිරීමේ කටයුත්තක් නම් වෙන්නත් ඕනේ. ඊළඟට දෙවෙනි එක පරිත්‍යාගය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තියක් විභාග ප්‍රශ්නයේ තුල සඳහන්ව නොමැතිනම් පරිත්‍යාගය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තියක් විභාග ප්‍රශ්නයේ තුල සඳහන්ව නොමැතිනම් සඳහන් වෙන්නත් බෑ ප්‍රශ්නයේ තුල සඳහන්ව නොමැතිනම් දැන් ප්‍රශ්නයේ තුල සඳහන් වෙලා තියෙනවා නම් මේ විදිහට වැඩ කරගන්න මේක ආයෙ ඇප්ලයි කරන්න යන්න එපා
සඳහන්ව නොමැතිනම් භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අරමුදල් ගිණුමෙන් ඍජුව සමුච්චිත අරමුදලට මාරු කළ යුතුය. අරමුදල් ගිණුමෙන් ඍජුව සමුච්චිත අරමුදලට මාරු කළ යුතුය. අරමුදල් ගිණුමෙන් ඍජුව සමුච්චිත අරමුදලට මාරු කළ යුතුය. හරිද? අනෙක් තැන්වලදී මම පරිත්‍යාගය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය දීලා නැත්තම් ඉදිකිරීමේ කටයුතු වල හැර අනෙක් තැන්වලදී මාරු කරන්නේ භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණය ආදායම් වියදම් වීම. භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මාරු කරනකොට ආදායම් වියදම් වීම. ඇයි මේ මොන කටයුත්තක්ද මේ? ඉදිකිරීමේ කටයුත්තක් නිසා ඒක ස්පෙෂල් ඒරියා එකක් සමහර විට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ටිකක් මතක තියාගන්න. මෙච්චරයි මතක තියාගන්න ඕනේ. මොකක්ද? තියරිය මොකක්ද? ඉදිකිරීමේ කටයුත්තක් නම් වෙනොන ඉදිකිරීමේ කටයුත්තක් නම් පරිත්‍යාගය අඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය විභාග ප්‍රශ්නය තුල නැත්තම් ඉදිකිරීමේ කටයුතු වලදී භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණය මාරු කරන්නේ ආදායම් වියදම් ගිණුමට නෙමෙයි ඍජුව සමුච්චිත අරමුදලට. එච්චරයි. ඍජුව සමුච්චිත අරමුදලට. හරිද? මොන කටයුත්තකදීද? ඉදිකිරීමේ කටයුත්තකදී. හරි. තර්කයේ ඔහොම ඔළුවේ තියාගෙන එහෙනම් මෙන්න ගොඩනැගිල්ල ඉදි කරනවා. ගොඩනැගිල්ල ඉදි කරන්න වැලියු එක ලක්ෂ 8යි. එහෙනම් ගොඩනැගිලි ගිණුම හර ලක්ෂ 8යි. මුදල් ගිණුම බැර ලක්ෂ 8යි. ලැබීම් ගෙවීම් ගිණුම කියලා කියන්නත් පුළුවන්. මුදල් ගිණුම බැර ලක්ෂ 8යි. එවලෙම ඔන්න භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අරමුදලෙන් ඍජුව සමුච්චිත අරමුදලට මාරු කරලා දානවා. මොකක්ින්දද? ඉදිකිරීමේ කටයුත්තක් නිසා. මොකක්ින්දද? ඉදිකිරීමේ කටයුත්තක් නිසා. එහෙනම් මෙන්න ක්‍රීඩාංගන ඉදිකිරීමේ අරමුදල්. හරිද? හර මේකට ගොඩනැගිලි කිව්වට මේක ක්‍රීඩාංගන කියලා කිව්වත් කමක් නැහැ. ක්‍රීඩාංගන ගිණුම හර වත්තමක් නේ වත්තමක් 800යි. ඔන්න ක්‍රීඩා අංගන ඉදිකිරීමේ අරමුදල් ගිණුම හර භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බැර කරන්නේ ආදායම් වියදම් ගිණුම වෙනුවට සමුච්චිත අරමුදල් ගිණුම බැර ලක්ෂ 8යි. මොකද සමුච්චිත අරමුදල් ගිණුම බැර ලක්ෂ 8යි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? හේතුව තමයි මේක ඉදිකිරීමේ අරමුදලක් නිසා. මොකක්ද ඉදිකිරීමේ අරමුදලක් නිසා. ඉදිකිරීම වලට විතරයි නේ. හරි පොඩි concept එකක්. ඔන්න ඊළඟට තියෙනවා 24 11 1 50000ක මුදලක් වැය කර. ඒක ක්‍රීඩාංගන අරමුදලින් ගත්ත කියලා නෑ උත්සවයක් තියෙනවා. හරිද? උත්සවයක් තියෙනකොට හතරවෙනි එක මොකද්ද? උත්සව වියදම් හර කීයද? 50000යි. මුදල් පාලන ගිණුම බැර 50000. මුදල් පාලන ගිණුම බැර 50000. පස්වෙනි එක ඊට පස්සේ 40000ක් වැය කර අලංකාර නාමපුවරුවක් සවිකර ඇත. නාමපුවරුවක් වියදමක්. හරිද? ඒක වර්තමාන නෙමෙයි. නේම් බෝඩ් එකක් නේ නාමපුවරුවක්. හරිද? නාමපුවරු වියදම් ගිණුම හර. නාමපුවරු වියදම් ගිණුම හර 40000යි. මුදල් ගිණුම බැර 40000යි. උදා මෙන්න මේ දෙක නම් ඉදිකිරීමේ අරමුදලෙන් භාවිත කරනවා කියලා කියන්නේ නැහැ. භාවිත කරන්නේ 800 විතරයි. දැන් බලන්න. ඔබෙන් ප්‍රශ්න කරන්නේ අතිරික්තය
සිදු වූ බලපෑම කීයද? අතිරික්තයට සිදු වූ බලපෑම කීයද? හරිද? මෙන්න පුතා අතිරික්තය කියන්නේ ආදායම් සහ වියදම් අතර වෙනසනේ. මෙන්න වියදම් ටික. මෙතන ආදායම් මුකුත් හඳුනා ගැනීමක් නැහැ. හරිද? උත්තර දිහා බලලා ගන්න පුළුවන්. වියදම්. උත්සව වියදම් කීයද? උත්සව වියදම් 50000යි. නාමපුවරු වියදම් තියෙනවා 40000යි. හරිද? ෂය තියෙනවා මේ ක්‍රීඩාගාරයේ ඉදි කරලා අවසන් වෙන්නේ 24/10යි එක. 24/10යි එක නම් ෂය කරනවා ලක්ෂ 8ක්. ලක්ෂ 8ට 100ට 12ක්. ලක්ෂ 8ට 100ට 12ක් කියන්නේ 96000යිනේ. 96000යි. පැහැදිලි වැඩේ. එතකොට මෙතන මේක දෙකෙන් බෙදන්න ඕන. ඇයි මාස 6කටනේ සේල් කරන්න ඕනේ. 96000 බෙදනවා දෙකෙන් 10යි එක නිසා 48000යි. පුතා මෙන්න මෙතන වියදම් තුනක් නිසා අතිරික්තය අඩු වෙනවා කීයකින්ද? 48 ධන 40 ධන 50 1,38,000කින් අතිරික්තය අඩු වෙනවා. පිළිතුරු අංකය 5. 1,38,000කින් අතිරික්තය අඩු වෙනවා. පිළිතුරු අංකය 5. ඔයා ඔළුවට ගන්න ඕනේ තර්කය තමයි මොකක්ද? ඕක 2018 අද මම පේපර් එක ඉවර කරපු ගමන් 2018 A level පේපර් එක බලන්න. දැන් 2018 A level පේපර් එක බලන්න. ඒ පේපර් එක බේස් කරගෙන තමයි ඔය MCQ එක හදලා තියෙන්නේ. හරිද? ඔයා මෙතන මතක තියාගන්න ඕනේ මොකක්ද නෝට් එක ස්පෙෂල් ඉදිකිරීමේ කටයුත්තක් නම් පරිත්‍යාගයේ අඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය ප්‍රශ්නයේ තුල සඳහන්ව නැත්නම් භාවිත කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඍජුව මාරු කරන්නේ සමුච්චිත අරමුදලට. ඍජුව මාරු කරන්නේ කොහෙටද? සමුච්චිත අරමුදලට. ඔන්න ප්‍රශ්නයට උත්තරේ ගන්න විදිහ. හරිද? ඒක ඉගෙන ගන්න දැන් තියරියක්. දැන් තියරි කොටසක්. හරිද? දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. හරි පරිත්‍යාගයේ ලැබුණු අරමුණ ඉස්ස වෙලා ඉවරයි. ඔව් ඉස්ස වෙලා ඉවරයි. එතකොට ඉතිරි ටිකක් මාරු කරන්න ඕනේ. නෑ එහෙම කරන්න එපා කියලා ප්‍රශ්න තියෙනවා. එහෙම කරන්න එපා කියලා ප්‍රශ්න තියෙනවා. අරමුදලේ ඉතිරි ශේෂය තවදුරටත් එහෙමම තියාගන්න තීරණය කරලා තියෙනවා. එහෙනම් ඔයාලට මුකුත් ඒ ඉතිරි ශේෂයට කරන්න දෙයක් නෑ. ඔන්න පුතා වියදම් තුන උත්සව වියදම් 50000යි, නාමපුර වියදම් 40000යි, ෂේ වියදම 48000යි, අතිරික්ත 1,38,000කින් අඩු වෙනවා. පිළිතුරු අංකය 5. පිළිතුරු අංකය 5. හරි. 14 වෙනි ප්‍රශ්නය. ඒකත් වැදගත් ප්‍රශ්නයක් උදා 14. වේගා සමාගමේ 2025 අප්‍රේල් මාසයේ ගෙවූ ශුද්ධ වැටුප 8,40,000කි. වැටුප් ගෙවීමේදී දල වැටුප් මත EPF සේවක දායකයේ 10%ක් 40,000ක බැංකු ණය වාරිකයක් හා 20,000ක් සුබසාධක සමිති සඳහා අඩු කරගෙන ඇත. EPF සේවක දායකය දල වැටුප මත 15%ක් සහ ETF සඳහා දල වැටුප මත 100%ක් ගැලපිය යුතුය. ඒ අනුව අප්‍රේල් මාසයේ වැටුප් සම්බන්ධ මුළු වියදම කීයද කියලා අහනවා. වැටුප් සම්බන්ධ මුළු වියදම. වැටුප් සම්බන්ධ මුළු වියදම. උදා වැටුප් සම්බන්ධ වියදම් තුනක් තියෙනවනේ ප්‍රධාන. දල වැටුප, EPF වියදම් සහ ETF වියදම්. දල වැටුප, EPF වියදම් සහ ETF වියදම්. හරිද? දැන් මෙතන සීන් එක තියෙන්නේ පුතා. ගෙවූ ශුද්ධ වැටුප කීයයි කියලා කියනවලු? 840යිලු.
හරිද මෙතන මෙන්න එහෙනම් සුද්ධ වැටුප හැදෙන්නේ කොහොමද? දල වැටුපෙන් අඩු කිරීම අඩු කරාට පස්සේ අඩු කිරීම තියෙනවා මෙතන නම් දෙකක් තුනක් තියෙනවා. මොකද්ද තියෙන අඩු කිරීම තුන? EPF සේවක දායක දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ බැංකු ණය 40000යි. 20000ක සුබ සාධක දායක සුබ සාධක සමිති දායක 20000ක් අඩු කරාට පස්සේ සුද්ධ වැටුප 840යි කියලා කියනවා. හරිද? දැන් උඩට හදාගෙන ගියොත් පුතා දල වැටුපෙන් EPF සේවක කොටස අඩු කරන්න කලින් වැටුප අපිට ගන්න පුළුවන්. මොකද මම කිව්වේ? දල වැටුපෙන් EPF සේවක දායකය අඩු කරන්න කලින්. එහෙනම් මේ 840ට මේ 60ක් එකතු කරමු. 840ට 60ක් එකතු කරපුවාම කීයද 900යි. මේ 900 කියන්නේ මොකක්ද පුතා? දල වැටුපෙන් EPF සේවක දායකය අඩු කරාට පස්සේ වැටුප. 900 කියන්නේ මොකක්ද? දල වැටුපෙන් EPF සේවක දායකය අඩු කරාට පස්සේ වැටුප 900. හරිද? ඔන්න ගත්තා. ඊට පස්සේ වාට විභාගෙ කියනවා පුතා දල වැටුප 100ක් වුණොත් EPF සේවක දායකය ඒ මග 110ක් ලු. එහෙනම් දල වැටුපෙන් EPF සේවක දායකයේ විතරක් අඩු කරාට පස්සේ අගය 90. හරිද? එහෙනම් 900 ඉක්වල් වෙනවා 90කට 100න් වැඩි කරොත් හැදෙනවා දල වැටුප. මෙන්න දල වැටුප ගෙනාව පුතා කීයක්ද? 1000. දල වැටුප කීයද? 1000. දල වැටුප මත EPF සේව්‍ය දායකය 100ට කීයද? දල වැටුප මත EPF සේව්‍ය දායකය එයා කියනවා 100ට 15යි ලු. 1000 වැඩි කරනවා 100ට 15න් 150යි. EPF මෙතන 100ට 15යි මෙතන 100ට 5යි 1000ට 100ට 5ක් කියන්නේ 50යි. සමස්ත වැටුප් සම්බන්ධ මුළු වියදම 1200යි. පිළිතුරු අංකය 4. පිළිතුරු අංකය 4. පිළිතුරු අංකය 4. 14ට පිළිතුරු අංකය 4. හරි. 15 වෙනි ප්‍රශ්නය 15 දිල් සහ නිල් විසින් 3:2 අනුපාතයට ලාභ අලාභ බෙදා ගනිමින් පවත්වාගෙන ආ හවුල් ව්‍යාපාරයට 2025 3.31 දින මල් ඇතුළත් විය. පසුව නව අනුපාතය දෙකට එක ලෙස හවුල්කරුවන් පිළිවෙලින් පවත්වා ගැනීමට එකඟ විය. කීර්තිනාමය ගැලපීමට පෙර සහ කීර්තිනාමය ගැලපූ පසු ප්‍රාග්ධන ගිණුම් වල ශේෂයන් ටික දීලා තියෙනවා. හරිද? මෙන්න පුතා මෙතන වාට කියනවා දිල් සහ නිල්. මෙන්න දිල් නිල් සහ මල්. හරිද? ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂ ඒ කියන්නේ කීර්තිනාමයට ගැලපීමට පෙර දිල්ගෙ දීලා තියෙනවා 2400ක් නිල්ගෙ දීලා තියෙනවා 1800ක් මල්ට නෑ කොහොමද? හරිද? ඌනේ අතුලත් වෙන්නේ. ඊට පස්සේ අවසාන ශේෂ ටිකක් දීලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. අවසාන ශේෂ ටිකක් දීලා තියෙනවා. කීර්තිනාමයේ ගැලපුවාට පස්සේ දිල්ගේ 2700යි නිල්ගේ 1800යි. උගේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන දීලත් නැහැ. ඕනේ නැහැ. මේක ඕනේ නැහැ. හරිද? ඔයා දන්නවා මෙන්න මෙහෙම නිකන් හිතන්නකෝ. කීර්තිනාමය පැරණි අනුපාතයට බැර වෙනවනේ. බැර වෙන්නේ
දිලිටයි නිලිටයි 3ට 2 අනුපාතය. මෙන්න මෙතන. නිලිට 3කුයි දිලිට 3කුයි නිලිට 2කුයි. හරි. ඊට පස්සේ කීර්ති නාමය හර වෙනවා නව අනුපාතයට. මේ තුන් දෙනාටම හර වෙනවා. මේ මල්කි එක ඕනේ නැත්නම් මම ඒවට තේරෙන්නේ කියන්නේ. හරිද? ඒ හර වෙන්නේ දෙකට එක අනුපාතය. පුතා ඒ කියන්නේ නිලට දෙකක් බැලවෙලා දෙකක් හර වෙන. එතකොට නිල්ගෙන් 7-5ක්වත් මල්ට ගිහිල්ලා නැහැ. 7-5ක්වත් මල්ට ගිහිල්ලා නැහැ. හරිද? එතකොට මෙතන තුනක් එකතු වෙලා දෙකක් අඩු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ බලන්න පුතා 2400යි 2700යි අතර වෙනස දිල්ගෙන් 300ක්. දිල්ගෙන් 300ක් දිල්ට එකතු වෙලා මල්ට ඒ 300 අනිවාර්යෙන්ම මොනවා වෙන්න ඕන? යන්න ඕන. එහෙනම් හරිද? මල්ගේ කීර්ති නාම කොටස, ඒ කියන්නේ මල්ගේ කීර්ති නාමය පුතා කීර්ති නාම කොටස 300. 300 කියන්නේ එකක්. 300 කියන්නේ එකක්. එතකොට මේ 2 4යි 1යි 5යි. පහෙන් වැඩි කරපුවාම මුළු කීර්ති නාමේ නම කොච්චරද? 1500ක්. මුළු කීර්ති නාමේ නම කොච්චරද? 1500ක්. ඒක තේරුම් ගන්න ඕනේ සරලම ක්‍රමවේදය තමයි කීර්ති නාමයේ ගැලපුවාට නිල්ගේ ප්‍රාර්ථන ගිණුමේ ශේෂය 7-5ක්වත් වෙනස් වෙලා නැහැ. හරිද? දිල්ගේ ප්‍රාර්ථන ගිණුමේ ශේෂය 300කින් වැඩි වෙලා. මේක පුතා පැමිණීමක් නේ, අතුලත් වීමක් නේ. හරිද? එහෙනම් එකෙක් එනකොට හරිද කැපකල අනුපාතය කියලා එකක් ගණනය කරනවා. මතක නෙවෙයි කැපකල අනුපාතය කියලා එකක් ගණනය කරනවා. ඒ කැපකල අනුපාත ගැන නිකන් ඔළුවට ලොකුවට බරක් ගා ගන්න ඕනේ නැහැ. මේක දිහා බලපුවාම තේරෙනවානේ. නිල්ගෙන් 7-5ක්වත් මොකුත් වෙලා නැහැ. එතකොට නිල්ගේ බලපෑමක් නැහැ. දිල්ගේ 300ක් තියෙනවා. එහෙනම් මේ දිල්ගේ 300 තමයි මල්ගේ කීර්ති නාම කොටස. මල්ගේ කීර්ති නාම කොටස. එහෙනම් 300 එකෙන් බෙදලා 5න් වැඩි කරපුවාම කීයක් එනවද මුළු කීර්ති නාමය? 1500යි. 1500යි. ඕනනම් ඔයාලට මේක මේ දැන් ඔක දාලා බලන්න පුළුවන් 300යි එහෙනම් මෙතන දෙකක් කියලා මෙතන 600යි. හරිද? මෙතන කීයද? 600යි. පැරණි අනුපාතය නම් 1500 පහෙන් බෙදලා 3ක් සහ 2ක්. එතකොට මෙතන 300ව 3ක් 900යි 300ව 2ක් 600යි. ඔන්න ඔහොම තමයි පුතා ගැලපීම වෙන්නේ. එහෙනම් ඕකේ ඔයාලට එච්චර දුරට ගාන හදන්න දෙයක් නැහැ. කීර්ති නාමයේ කීයද කියලා අහන්නේ. මුළු කීර්ති නාමය 1500යි පිළිතුරු අංකය 3. පිළිතුරු අංකය 3. හරිද? 16 වැට් සඳහා ලියාපදිංචි සමාගමක් වන නිමල් සහ සමාගම 2024 4යි 1 දින 8,50,000ක වැට් සහිත ගැනුම් මිලවපු යන්ත්‍රයක් මිලට ගන්නා ලදී. ඒ සඳහා පහත වියදම් දරා ඇත. ගෙනීමේ වියදම්, සවි කිරීම පිරිවැය, භූමිය සකස් කිරීමේ පිරිවැය. යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය වසර 5ක් වූ අතර එහි සුන්බුන් නගේ 45,000ක් විය. යන්ත්‍රය සවිකර භාවිතයට ගත හැකි තත්ත්වයට පත් වූයේ 2024 10යි 1 දින වූ අතර යන්ත්‍රය භාවිතයට ගන්නා ලද්දේ 25 1යි 1 දිනදීය. යන්ත්‍රය භාවිතයට ගත්තේ 25 1යි 1 දිනදීය. වැට් අනුපාතය 115යි. වැට් අනුපාතය 115කි. ඒ අනුව 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍ර ෂය වන්නේ හරිද? යන්ත්‍ර ෂය වියදම කීයද කියලා අහන්න. හරිද? දැන් ඔයාට මූලික හඳුනා ගැනීමේ පිළිවෙල
මූලික හඳුනා ගැනීමේ පිළිවෙල. ප්‍රශ්නයක් අහනවා මොකද්ද? ආරම්භකයි අවසානයි ශේෂ දීලා තියෙන ඕන වෙලාවක ඒ දෙක අතර වෙනස විදිහට අලුතින් ආපු කෙනාගේ කීර්තිනාම කොටස විදිහට ගන්න පුළුවන්ද? ඔව් දැන් සාමාන්‍යයෙන් කීර්ති දැන් මෙහෙමයි දෙක කටපාඩම් කරන් ඉන්න බෑ. ප්‍රාග්ධන ගිණුම තුල කීර්තිනාමය විතරක් නම් ගලපලා තියෙන්නේ. හරියටම ප්‍රාග්ධන ගිණුම තුල කීර්තිනාමය විතරක් නම් ගලපලා තියෙන්නේ. කීර්තිනාමය වෙන්නේ පැරණි අනුපාතයට බැර වෙලා නව අනුපාතයට හර වෙන්න එපා. එතකොට පැරණි හිටපු දෙන්නගේ කීර්තිනාම වල එකතුව අලුත් එක්කෙනාගේ කොටස වෙනවා තමයි. හැබැයි ඒක කටපාඩම් කරගෙන ඉන්න එපා. එතකොට කීර්තිනාම කොටස අලුතෙන් ඒ කියන්නේ ව්‍යාපාරයට බදවා ගැනීමක් වෙන අවස්ථාවක නම් කීර්තිනාම විතරක් ප්‍රාර්ථන ගිණුම තුල ගලපලා තියෙනවා නම් කටපාඩම් කරන්න නෙමෙයි මම මේ කියන්නේ ගලපලා තියෙනවා නම් පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාර්ථන ගිණුම් ශේෂ අතර වෙනස අනිවාර්යෙන් අලුත් කොටස්කරුවගේ මත අලුත් හවුල්කරුවගේ කීර්තිනාම කොටස වෙනවමයි. හරිද? ඒක තේරුම් අරගෙන ගානවා දන්න කටපාඩම් කරන්න එපා. හරි? හරි. තව ප්‍රශ්න තියෙනවා නම් එහෙම දාන්න. ඊළඟට මේ ව්‍යාපාරය 16 වෙනි ප්‍රශ්නේ වැට් ලියාපදිංචි ව්‍යාපාරයක් නිසා වැට්පත් වත්කමේ පිළිවෙයක් නෙමෙයි. එහෙනම් යන්ත්‍ර මිල වැට් රහිතගේ ගන්න ඕනේ පුතා. 805 ඇතුලේ 100%ක වැට්පත් තියෙනවා නම් මේක 115න් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ. 805 බෙදනවා 115න් වැඩි කරනවා 100න්. වැට් රහිත මිල 700යි. ඔන්න ගත්තා 700යි. ගෙනීමේ වියදම් වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕනේ. ගෙනීමේ කුලී වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕනේ 40යි. සවිකිරීම පිරිවැය එකතු වෙන්න ඕනේ 60යි. වැඩබිම් සකස් කිරීම පිරිවැය වැඩබිම් සකස් කරන්නේ නැතුව භාවිතයේ සුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. කීයද? 105යි. මෙන්න පුතා යන්ත්‍රයේ පිරිවැය එනවා මූලික හඳුනා ගැනීමේ පිරිවැය එනවා 700යි මෙතන 800යි 905. හරිද? ඔයාගෙන් අහන්නේ අවසන් වර්ෂය සඳහා ආශ්‍රය පුතා දේපල පිළිතුරු උපකරණ ප්‍රමිතයේ තියෙනවා ෂේ කරන්න පටන් ගන්න ඕනේ භාවිතයට සුදුසු තත්ත්වයටපත් වූ දින. එහෙනම් 10යි එකේ ඉඳලා තමයි කවදද ඉඳන්ද ෂේ කරන්න ඕනේ 2024 10යි එකේ සිට භාවිතයට ගත්ත දිනේ වැඩක් නැහැ. භාවිතයට සුදුසු තත්ත්වයටපත් වූ දිනේ සිට ෂේ කරන්න ඕනේ. හරිද? එහෙනම් 905 පිරිවැය සුන්බුන්නගේ 45යි ඵලදායී ජීව කාලය අවුරුදු 5යි කියලා ගන්නලු. 905න් 45ක් ඉවත් කරලා 5න් බෙදපුවාම 172ක් එනවා. ඒ වාර්ෂික ෂය 172 දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදපුවාම මේ අවුරුද්දට අඳුනාගත යුතු ෂේ වියදම 25 3.21 අවසන් වසර සඳහා ෂේ වියදම 86000යි 16ට පිළිතුරු අංකය 2 16ට පිළිතුරු අංකය 2 අවුරුද්දටම ෂේ කරන්නේ නැහැ. හරි 16ට පිළිතුරු අංකය 2 ඊළඟ
ඊළඟ 17 වෙනි ප්‍රශ්නේ 17 උපුල්ගේ ව්‍යාපාරයේ 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 2025 5.30 දින අධ්‍යක්ෂවරු විසින් අනුමත කර ඇත. එම කාලය තුල පහත සිදුවීම් සිදුවිය. 5.30 තමයි අධ්‍යක්ෂවරු අනුමත කරන්නේ. හරිද? එහෙනම් 3.31ක් 5.30ක් අතර සිද්ධ වෙච්ච ගනුදෙනු තමයි ඒවා සලකා බලන්න ඕනේ. ඒ ඔයාගෙන් ප්‍රශ්න කරනවා LKS 10 වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම් ප්‍රමිතියට අනුව 2025 3.31 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල නොගලපන සිදුවීම් වන්නේ. ඒ කියන්නේ ගලපන්නේ නැති දේවල් මොනවද කියන අහනවා. ඒ 2025 4.1 දින සිදු කළ ණයට විකුණුම් මත ඇති වූ ලක්ෂයක වෙළඳ ලැබිය යුතු දැන් නැත්නම් වෙළඳ ණය ගෙතියපු 5.10 ගුණවත් වුණා. උදා ඒක නොගලපන සිද්ධියක්. හේතුව තමයි 3.31ට ණය ගෙතිය හිටියේ නෑ. මේ ණය ගෙතිය ඇති වුණේ 4.1 නිසා. මේ ණය ගෙතිය ඇති වුණේ 4.1 නිසා මේක නොගලපන සිද්ධියක්. ඒ නොගලපන සිදුවීම. B 2025 4.1 දින ව්‍යාපාරයට විරුද්ධව පැවරූ නඩුවක් 4.10 දින තීන්දුව ලබා දී ඇත. ඒ සඳහා ව්‍යාපාරයට 50000ක මුදලක් ගෙවීමට සිදුවිය. නොගලවන සිදුවීමක්. ඇයි ඒ 25 3.31 දින වෙනකොට නඩුව තිබුණේ නැහැ. මේ නඩුව දාලා තියෙන්නේ 4.1 නිසා ඒක නොගලපන සිදුවීමක්. C 2025 3.31 දිනට පැවති අවසන් තොගේ ඇතුළත් 20000ක තොගයක් 4.2 දින 22000කට අලෙවි කර ඇත. පුතා අපි ගලපන සිද්ධි කියලා ගන්නේ අවසාන දවසට පැවති තොගයක් ඊට වඩා පිළිවෙලට වඩා අඩු මිලකට උපලබ්ධි කරලා ඒ තුලින් ඇතිවන තොග කපා හැරීමේ වියදම තමයි අපි ගලපන සිද්ධියක් විදියට ගන්න. එහෙම නැතුව පසු කාල පරිච්ඡේදයක වික්ක කියලා ඒව ගලපන සිද්ධි නෙවෙයි. හරිද මම? හරිද? ඒකට නෝට් එක අපි තියරි උගන්වනකොට ප්‍රමිති උගන්වනදී පැහැදිලිව උගන්වලා තියෙනවා. පැවති තොගයක් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන කාල සීමාව තුළ විකුණලා ඒ විකුණන්නේ පිරිවැයට වඩා අඩු මිලකට නම් එහිදී ඇතිවෙන තොග කපා හැරීමේ වියදම තමයි අපි 3.31 මූල්‍ය ප්‍රකාශන වලට ගලපන්නේ. හරිද? දැන් මේකේ අලෙවි කරලා තියෙන්නේ 22000කට. එතකොට දැන් අලෙවි කිරීම කියන එක අපිට වැඩක් නැහැ. හරිද? තොග කපා හැරීමේ වියදමක් නැහැ. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධිතාවය වැඩි. ඒ නිසා මේක නොගලපන සිදුවීමක්. දැන් මේක මොකද්ද? නොගලපන සිදුවීමක්. එහෙනම් A B C කියන තුනම නොගලපන සිදුවීම්. පිළිතුරු අංකය 5. පිළිතුරු අංකය 5. 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නය. බලන්න. පහත තොරතුරු සීමිත විජයවර්ධන සමාගමට අදාළ වේ. ආරම්භයේ පැවති හිමිකම් ශේෂ දෙනවා ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ඉඩම් ප්‍රත්‍යාගමන සංචිත රඳවාගත් ලාභ අතිරේක තොරතුරු 4ක් දීලා 2025 3.31 දිනට ප්‍රකාශ කළ ප්‍රාග්ධනය හා රඳවාගත් ලාභ ගිණුමේ ශේෂයන් කීයද කියලා අහනවා. හරි. මෙතන පළවෙනි එක්කේ තමයි පුතා 2024 4.1 දිනට පැවති සාමාන්‍ය කොටස් 5කට එකක් බැගිවි. කොටසක් රුපියල් 15කට රඳවාගත් ලාභ ප්‍රාග්ධනිකගත කරා. හරි.
පළවෙනි ප්‍රශ්නය පළවෙනි ගැළපිල්ල සාමාන්‍ය කොටස් පැවති පහකට එක බැගින් එහෙනම් ලක්ෂය පහෙන් බෙදලා එකක් සමාන වෙනවා 20000කට 20000 රුපියල් 15යි කොටසක නිකුතු මිල එතකොට ලක්ෂ 3ක් වෙනවා රඳවාගත් ලාභ ප්‍රාග්ධනික කිරීම මේකේ ඩබල් එන්ට්‍රිය තමයි රඳවාගත් ඉපයුම් හර ලක්ෂ 3යි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ බැර ලක්ෂ 3යි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ බැර ලක්ෂ 3යි පළවෙනි එන්ට්‍රිය දෙක පහයි එක දිනක පැවති කොටස් 10කට එකක් කොටසක් රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් නිකුතුවක් සිදු කර මුදල් ලබා ගත්තා පුතා මෙතන කොටස් ලක්ෂයක් තිබුණා තව කොටස් නිකුතුව 20000ක් කළා එතකොට පහයි එකට කොටස් 1,20,000ක් තියෙනවා ඒ සෑම කොටස් 10කටම එක බැගින් ඒ කියන්නේ කොටස් 12000ක් එකක නිකුතු මිල රුපියල් 20යිලු එහෙනම් මෙතන 2,40,000ක සාමාන්‍ය කොටස් නිකුතුවක් වෙනවා හරි සාමාන්‍ය කොටස් නිකුතුවේ ඩබල් එන්ට්‍රිය මුදල් හර 2,40,000යි ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර 2,40,000යි තුන්වෙනි ගැළපිල්ල වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම 2,600ක් වූ අතර ඉඩම් ප්‍රත්‍යාගන ලාභය 800ක් වුණාලු එහෙනම් ඒකෙන් කාලච්ඡේදයේ ලාභය කීයද කාලච්ඡේදයේ ලාභය හෙවත් බදුපසු ලාභය 2600න් 800ක් අඩු වුණාම 1800යි හරිද ප්‍රත්‍යාගන සංචිතයට යන ප්‍රමාණය කීයද ප්‍රත්‍යාගන සංචිතයට යනවා කොතරම්ද 800ක් වර්ෂය තුල ගෙවූ ලාභාංශ ලක්ෂයක් වන අතර 50000ක ලාභාංශයක් ගෙවීමට යෝජනා කරලා තියෙනවා පුතා යෝජිත සාමාන්‍ය කොටස් ලාභාංශ ගැලපුම් කරන්නේ නැහැ ඒක සටහනකින් අනාවරණය කරනවා එතකොට හතරවෙනි එකේ ගලපන්න තියෙන්නේ ගෙවූ ලාභාංශ විතරයි ගෙවූ ලාභාංශ ලක්ෂයක් ඩබල් එන්ට්‍රිය තමයි රඳවාගත් ඉපයුම් හර ලක්ෂයයි හරි මුදල් බැර ලක්ෂයයි යෝජිත ලාභාංශ ගැලපුම් කරන්නේ නැහැ හරිද ඔයාට මෙතන බලන්න මම මෙන්න ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ප්‍රත්‍යාගන සංචිත රඳවාගත් ලාභ සම්බන්ධව ගන්නවා ආරම්භක ශේෂ තියෙනවා 10000ක් ඉඩම් සංචිතයේ 1000ක් තියෙනවා ඊට පස්සේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ 10000යි ඉඩම් සංචිතයේ 1000යි රඳවාගත් ඉපයුම් මේ නැත්නම් 6000ක් තියෙනවා දැන් එන්ට්‍රි වල බලපෑම බලන්න එන්ට්‍රි වල බලපෑම රඳවාගත් ඉපයුම් හර කියන්නේ මෙතනින් 300ක් අඩු වෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ බැර කියන්නේ මෙතෙන් 300ක් එකතු වෙනවා පළවෙනි ගැළපිල්ලෙන් දෙවෙනි ගැළපිල්ලෙන් මුදල් හර ප්‍රකාශිත ප්‍රාග්ධනයේ බැර ඒ කියන්නේ මෙතෙන් 240ක් එකතු වෙනවා තුන්වෙනි එකෙන් මුළු විස්තීර්ණ ආදායම ඇතුලේ තියෙන කාලච්ඡේදයේ ලාභය රඳවාගත් ඉපයුමටත් අයද කාලච්ඡේදයේ ලාභය රඳවාගත් ඉපයුමටත් ප්‍රත්‍යාගන සංචිතය එහෙත් වෙනත් විස්තීර්ණ ආදායම සංචිතයටත් එකතු වෙනවා සහ හතරවෙනි ගැළපිල්ලෙන් ගෙවූ ලාභාංශ රඳවාගත් ඉපයුම් හර වෙලා ඒ කියන්නේ අඩු වෙලා මුදල් බැරවීමක් වෙනවා ඔන්න ඔබෙන් ප්‍රශ්න කරනවා අවසානයේට ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ කීයක් තියෙනවද 10540ක් විය යුතුයි රඳවාගත් ලාභය 6000න් 300කුයි 400කුයි අඩු වුණාම ඒක 100ක් වැඩනවා 400ක් 5600යි 5600යි 6600යි 7400ක් වගේ 7400යි හරිද එතකොට ඔයාට
18 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 1 නිර්මාණය වෙන්නේ කොහොමද? පිළිතුරු අංකය 1 නිර්මාණය වෙන්නේ කොහොමද? හරි. 19 වෙනි ප්‍රශ්නය 19 වෙනි ප්‍රශ්නය සීමා සහිත අතුල සහ සමාගමෙන් 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් බදු ඇස්තමේන්තුව ලක්ෂ 4ක් වන අතර 2024-25 වර්ෂයේ තුල ගෙවූ බද්ද 340කි. ඒ තුල ඇතුළත් පෙර වර්ෂයේ සඳහා ගෙවූ මුදල 160කි. 24 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් බදු වෙන් කියලා තියෙනවලු 220ක්. මොකක්වත් ගිණුමක්වත් ගහන්න නැතුව මේවා හිතෙන් හදන්න තියෙන ගණන්. හරිද? හිතෙන් හදන්න තියෙන ගණන් පුතා. මම ඔයාලට කියලා දීලා තියෙනවා ප්‍රවර්තන වසරේ බදු වියදම විදිහට ගන්නේ ප්‍රවර්තන බදු ඇස්තමේන්තුව. එනතම් ප්‍රවර්තන කාල පරිච්ඡේදයේ ඇස්තමේන්තුගත බද්දට ඌණ බද්දක් තිබුණොත් එකතු වෙනවා, අදි බද්දක් තිබුණොත් අඩු වෙනවා. හරිද? එතකොට මෙතන ප්‍රවර්තන බදු ඇස්තමේන්තුව එස්ටිමේට් කරලා තියෙනවා ලක්ෂ 4යි. හරිද? 24 25 අවුරුද්ද ඇතුලේ කියන්නේ අපේ අවුරුද්ද ඇතුලේ ගෙවූ බදු තියනවලු. ගෙවූ බදු 340ක්. මේ ගෙවූ බදු වලින් පෙර වසර සඳහා ගෙවලා තියනවලු කීයක්ද? 160ක්. අපිට උපචිත බද්ද හොයන්න කියන්නේ නෑනේ බං. සරල දෙයක් නේ, සරල කිරිය දෙයක්. හරිද? 160ක්. දෙක ඒ අවුරුද්ද වෙනුවෙන් වෙන් කිරීම තියනවලු 220ක්. වෙන් කිරීම තියනවලු කොච්චරද? 220ක්. දැන් බලන්නකෝ අපි පෙර අවුරුද්ද වෙනුවෙන් වෙන් කරලා වියදමක් විදියට අනුනගෙන තියෙනවා 220ක්. හැබැයි පෙර අවුරුද්ද වෙනුවෙන් අපිට ගෙවන්න උනේ කීයක්? 160. පෙර අවුරුද්ද මේවා නම් ඇත්ති පදම් ගණන් හදලා තියෙනවා. ඕන තරම් හදලා තියෙනවා. හරිද? එතකොට ගිය අවුරුද්දේ වෙන් කරලා වැඩි අන්න එතන තියෙන පුතා අදිබදු කොච්චරක්ද? අදිබදු 220යි 160යි අතර වෙනස 60000ක් තියෙනවා. අදිබදු කීයක් තියෙනවද? 60000. එහෙනම් ප්‍රවර්තන බදු ඇස්තමේන්තුවෙන් අදිබද්දක් තිබුණොත් ඒක අයින් කරලා දාන්න ඕනේ. උණ බද්දක් තිබුණොත් එකතු කරලා දාන්න ඕනේ ගිය අවුරුද්දේ ඉෆෙක්ට් එක. එහෙනම් මෙතන ප්‍රවර්තන අවුරුද්දේ බදු වියදම විදියට කීයක් අඳුනගත්තා නම් ඇතිද? 340ක් අඳුනගත්තා නම් ඇති. 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 2. 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 2 හැදෙන්නේ කොහොමද? හරි. ඊළඟ ප්‍රශ්නාංක 20. ප්‍රශ්නාංක 20 යන්ත්‍ර විකුණන සමාගමක යන්ත්‍ර විකුණන සමාගමක් වන AG සමාගම වර්ෂය තුල යන්ත්‍ර 5ක් අලෙවි කර ඇත. ඒ සඳහා විකුණු දින සිට වසරක සේවා සපයන අතර එය එක්වතාවක් පමණක් ලබාගත හැක. ඒ කියන්නේ one time service එකක් එකපාරක් දෙන සේවා සැපයීම. එමෙන්ම අවශ්‍ය නම් පමණක් සේවාව මිලදී ගත හැකි පරිදි කිවිසුම්ගත විය හැක. වාට ඕනනම් සේවා මිලදී ගන්නත් පුළුවන් ඒ සමාගමෙන්, නැත්නම් සේවාව වෙලින් සමාගමකින් කර ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි 2025 ලෙවල් ගානේ මතක දාවා. හරිද? සර්විස් එක කරගන්න ඕනේ ඒ සමාගමෙන්ම තමයි. සවිකිරීම කරගන්න ඕනේ ඒ සමාගමෙන්ම තමයි. දැන් මේකේ සේවාව වෙලින් සමාගමකින් ඕනනම් කරගන්න පුළුවන්. හරිද? මේ සම්බන්ධව පහත තොරතුරු ඔබට සපයා ඇත. විකුණු යන්ත්‍රයක මිල එක යන්ත්‍රයක මිල ලක්ෂ 10යි. හරි? එක යන්ත්‍රයක මිල ලක්ෂ 10යි කියලා කියනවා.
ඊළඟට වසරක සේවා සඳහා මිල ලක්ෂ 3යි. හරිද? 24 5යි 1 දින යන්ත්‍ර 3ක් අලෙවි කළ අතර ඉන් යන්ත්‍ර දෙකක් සේවා සහිතව මිලට ගන්නා ලදී. එක් යන්ත්‍රයක් සඳහා සේවා සපයා ඇත. හරිද? යන්ත්‍ර 3ක් කවදද මිලදී ගන්නේ? 5යි 1. 5යි 1 යන්ත්‍ර 3ක් අලෙවි කරනවා. ඒ යන්ත්‍ර 3ෙන් යන්ත්‍ර දෙකකට තමයි සේවා සහිතව දෙන්නේ. එක් යන්ත්‍රයක තමයි කාර්ය සාධන බැඳීම කෘත්‍රිමත් වෙලා තියෙන්නේ. යන්ත්‍ර දෙකක් සේවා සහිතව වික්කට සේවා සපේල අවසන් කරලා තියෙන්නේ ප්‍රවර්තන අවුරුද්දට එක යන්ත්‍රයක විතරයි. ඊළඟට 10යි 1 දින යන්ත්‍රයක් සේවා සහිතව අලෙවි කර ඇත. එම සේවාව වසර තුල සපයා ඇත. එහෙනම් මේ මම කිව්වේ 5යි 1 සම්බන්ධ. ඊට පස්සේ 10යි 1 තව යන්ත්‍රයක් සේවා සහිතව විකුණලා තියෙනවා. ප්‍රවර්තන අවුරුද්ද ඇතුලේ ඒකේ කාර්ය සාධන බැඳීමක් කෘත්‍රිමත් වෙලා තියෙනවා. 25 1යි 1 දින යන්ත්‍රයක් අලෙවි කළ අතර ඒ සේවා රහිතව මිලදීගෙන ඇත. යන්ත්‍රයක් අලෙවි කරලා තියෙනවා 1යි 1 25 ඒක ඒ කම්පැනි එකෙන් නෙමෙයි සේවාව සපය ගන්න. හරිද? ඔබෙන් අහනවා ප්‍රශ්නයක් SLFRS 15 ප්‍රවිතයට අනුව 25 3යි 31 අවසන් වසර සඳහා හඳුනාගත යුතු සේවා ආදායම අයභාරයේ කොටස් දෙකයි. මොනවද අයභාරයේ කොටස් දෙක පුතා? විකුණුම් අයභාරය සහ සේවා අයභාරය. හරිද? එහෙනම් මුළු අය ඔයාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් විභාගෙදී මුළු අයභාරය කීයද? සේවා අයභාරය කීයද? විකුණුම් අයභාරය කීයද? ප්‍රශ්න තුනකට අහන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ සේවා අයභාරය කීයද කියලා. පුතා සේවා අයභාරයේ සේවා සැපයීම කියන කාර්ය සාධන බැඳීම කෘත්‍රිමත් වෙලා තියෙන්නේ යන්ත්‍ර දෙකක විතරයි. එක යන්ත්‍රයකට ලක්ෂ 3යි නම් යන්ත්‍ර දෙකට සේවා ආදායම කිව්වා. ලක්ෂ 6. සරල දෙයක්. පිළිතුරු අංකය 2. පිළිතුරු අංකය 2. හරි. ප්‍රශ්න අංක 21 සහ 22ට පිළිතුරු සපයන්න පහත තොරතුරු උපයෝගී කරගන්න කියනවා. හරි. දිගින් දිගටම සාකච්ඡා කරන වර්ගයේ ගණන් කිහිපයක්. හරි. බලන්න පුතා ඔයාගෙන් අහනවා මුළු ආදායම කීයද? මුළු වියදම කීයද? සුද්ධ ලාභය කීයද? රඳවාගත් ඉපයුම් වල වැඩිවීම කීයද කියලා අහනවා. රඳවාගත් ඉපයුම් වල වැඩිවීම කීයද කියලා අහනවා. ඉස්සෙල්ලාම මුළු ආදායම සහ මුළු වියදම හොයමු. දැන් ඔන්න මම දිගින් දිගටම අර හැමදාම කියන කතන්දරේ කියන්නේ නැහැ. ප්‍රත්‍යාගණන ලාභය අලාභය කොහොම ගිනුම් තැබුවත් සුද්ධ ලාභය හොයන්න. ප්‍රවර්තන අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභය ආදායමක්. ප්‍රවර්තන වසරේ ප්‍රත්‍යාගණන අලාභය වියදමක්. ප්‍රවර්තන ලාභය ආදායමක් විදිහට සලකන්න ඕනේ. ප්‍රවර්තන අලාභය වියදමක් විදිහට සලකන්න ඕනේ. ලාභ අලාභ ගිනුම් තබන විදිහ වැදගත් වෙන්නේ සුද්ධ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම හොයන්න මිසක මුළු ආදායම සහ මුළු වියදම හොයන්න නෙමෙයි. ඒවා දිගින් දිගටම දැන් කියලා තියෙනවා ආයෙම කියව ඉන්න ඕනේ නැහැ. හරිද? දැන් මෙන්න මෙතනදී මුළු ආදායම සහ මුළු වියදම කල් කරන්න ඕනේ. මුළු ආදායම සහ මුළු වියදම. හරි? විකුණුම් කියන්නේ ඔහු ප්‍රධානතම ආදායම. විකුණුම් තියෙනවා 4000ක්. විකුණුම් පිරිවැය වියදම. විකුණුම් පිරිවැය ප්‍රධාන වියදම 1750යි. මෙහෙයුම් වියදම් තියෙනවා 900ක්. හරි මෙහෙයුම් වියදම් වල මොකක් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ නැහැ නේද? යට අතිරේක තොරතුරු ඉස්සෙල්ලා කියවලා බලමු නේ.
ගොඩනැගිලි දෙවන වරට ප්‍රත්‍යාගරණය කළ අතර ප්‍රථම ප්‍රත්‍යාගරණයේදී 150ක ඌනතාවයක් වාර්තා කර ඇත. ඒවා ඉතින් අපිට අදාළ වෙන්නේ පුතා ශුද්ධ ලාභය අලාභය හොයන්න. මෝටර රථ ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කරන ලදී. ඒවා ඕන වෙන්නේ අර ගිණුම් තබන විදිය ඕන වෙන්නේ ශුද්ධ ලාභය අලාභය ගණනය කරන්න. සටහන් නොවූ මාර්ගස්ත තොගයක් 2,50,000ක් ව්‍යාපාරයේ ගබඩාවේ පැවති තොගේ පිරිවැය 650. බලන්න පුතා සටහන් නොවූ මාර්ගස්ත තොගය 2,50,000යි. ව්‍යාපාරයේ ගබඩාවේ පැවති තොගේ පිරිවැය 650. ඒ කියන්නේ කිතක් එහෙම අඩුයි නේද? සටහන් නොවූ මාර්ගස්ත තොගේ 250. එතනින් අවසන් කරමු. ව්‍යාපාරයේ ගබඩාවේ පැවති තොගේ පිරිවැය 650. දැන් මෙහෙමනේ මේක විකුණුම් පිරිවැය ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ විකුණුම් පිරිවැය වැරදි. ගබඩාවේ තොගේ විතරක් කරගෙන වැඩක් නැහැ. මාර්ගස්ත තොගයක් තියෙනවා. ගත්ත එකක් ලොරියට එන ගමන් තියෙනවා. අපි අපේ අවසන් භෞතික තොගයට ගබඩාවේ භෞතික තොගයට ඒ මාර්ගස්ත තොගේ මොනවා කරන්න ඕනද? ඒ මාර්ගස්ත තොගේ එකතු කරන්න. දැන් මේ යකා ගබඩ ඒක ගලපලා නැහැ. හරිද? සටහන් නොවු කියන්නේ ඒකනේ. සටහන් නොවු මාර්ගස්ත තොගේ කියන්නේ 250. ඒ කියන්නේ විකුණුම් පිරිවැය හොයද්දී අවසන් තොගේ විදිහට මේකා මොනවා කරලා නැද්ද? මාර්ගස්ත තොගය අපේ අවසන් තොගයට එකතු කරලා නැහැ. එහෙනම් මොන්න දැන් තර්කයක් තියෙනවා. විකුණුම් පිරිවැය හොයද්දී ගත්ත අවසන් තොගය මෙන්න බලන්නකෝ. ගැනුම් වලින් අවසන් තොගය මොනවා කරනවද? අඩු කරන්න ඕන. දැන් අවසන් තොගය 250ක් අඩුයි. අවසන් තොගය මේ ආරම්භ තියෙන විකුණුම් පිරිවැය වලදී 250ක් අඩුයි. 250ක් අඩුයි කියන්නේ විකුණුම් පිරිවැය වැරදි. විකුණුම් පිරිවැය 250කින් මොකද කියන්නේ? වැඩි. හරිද? අවසන් තොගය 250කින් අඩු නිසා දැනට යා ගණනය කරපු විකුණුම් පිරිවැය 250කින් වැඩි. එහෙනම් ඇත්තම විකුණුම් පිරිවැය හරිම 1750න් 250ක් අයින් කරන්න ඕනේ. හරි විකුණුම් පිරිවැය කීයද? 1500. හරි විකුණුම් පිරිවැය කීයද? 1500. හරි. ඔන්න විකුණුම් පිරිවැය කතන්දරේ ඉවරයි. මෙහෙයුම් වියදම් 900ක් තියෙනවා. මෙහෙයුම් වියදම 900යි. ඔන්න ගත්තා. රත විකුණුම් දහරණාවිය 350යි. ඒක විකුණලා තියෙන්නේ 450කට. රත විකුණුම් ලාභයෙම කියලා නෙමෙයි කියන්නේ කටල ගන්න එපා. රතය විකුණලා තියෙනවා 450කට. ඒකේ දහරණාගය 350යි. එහෙනම් රත විකුණුම් ලාභය කීයක් තියෙනවද? 100යි. රත විකුණුම් ලාභය 100යි. රත විකුණුම් ලාභ කියන්නේ ආදායම. රත විකුණුම් ලාභය 100යි. ලාභය ආදායමක් විදියට ගන්න. ආයෝජන ආදායම් 50යි. ආයෝජන ආදායම 50යි. හරි. ගෙවූ ලාභාංශ ආදායමක් වියදමක් ගණයක ගන්නේ නැහැ. ගෙවූ ලාභාංශ වල ඩබල් එන්ට්‍රි මුදල් දර රඳවාගත් ඉපයුම් හර. ආදායම් බදු කියන්නේ වියදමක්. ආදායම් බදු කියන්නේ වියදමක් 60යි. රත ප්‍රත්‍යාගරණ හිගය. රතය ප්‍රථම වතාවට ප්‍රත්‍යාගරණය කරන්නේ. ඒ මොන මගුලේ ඩබල් එන්ට්‍රි පාස් වුණත් ප්‍රවර්තන ලාභය ආදායම අලාභයේ වියදම. දැන් රත ප්‍රත්‍යාගරණ හිගයක් කියන්නේ ඒක ප්‍රවර්තන කාල පරිච්ඡේදයට ආදායම වියදම හොයත් වියදම. රත ප්‍රත්‍යාගරණ හිගය. රත ප්‍රත්‍යාගරණ හිගය කීයද? 100යි.
වියදමයි. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය. සුද්ධ ලාභය අලාභය හොයන්න මොන එන්ට්‍රිය පාස් වුණත් ප්‍රවර්තන ලාභය ආදායමක් ගණයට ගන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය. කීයද? 400. ඔන්න ගාන ලියලා ඉවරයි. ආදායම් සහ වියදම් නම් අපි ගණනය කරලා ඉවරයි. මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම 26 පේපර් එක ඇතුලේ තියෙනවා පුතාය. අනිවාර්යෙන්ම මේ වගේ ප්‍රශ්නයක් 26 පේපර් එක ඇතුලේ තියෙනවා. ඒ නිසා හරියට ප්‍රැක්ටිස් කරන්න. මේවා මහා ලොකු දේවල් නෙවෙයි. හරි? 400 4000යි 4550යි ආදායම. ආදායම 4550ක් විය යුතුයි. මුළු වියදම කීයක් තියනවද? 1500යි 900යි 160යි 2560යි. කීයද? 2560යි. එහෙනම් 21 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 1 විය යුතුයි. 21 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 1. ඔන්න 21 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 1 හැදෙන විදිහ. හරි. දැන් හදමු කාලච්ඡේදයේ සුද්ධ ලාභය හෝ අලාභය. හරි. කාලච්ඡේදයේ සුද්ධ ලාභය හෝ අලාභය හදලා පෙන්නන්නකෝ. ඊට පස්සේ හදලා පෙන්නන්නකෝ. රඳවාගත් ඉපයුමේ වැඩිවීම. රඳවාගත් ඉපයුමේ වැඩිවීම. හරි. බලමු නේ. අපි මෙතන දල ලාභයෙන් පටන් ගමු නේ. දල ලාභය. දල ලාභය හැදෙන්නේ කොහොමද? 4000න් 1500ක් අඩු වුණාම 2500. 4000න් 1500ක් ඉක්ුණුම් පිරිවැය අඩු වුණාම දල ලාභය 2500. එහෙනම් මේකත් හරි, මෙතන මේකත් හරි. රට විකුණුම් ලාභ කියන්නේ වෙනත් ආදායම. වෙනත් ආදායම. මොනවද තියෙන්නේ? රට විකුණුම් ලාභය කීයද? 100යි. හරි. ආයෝජන ආදායම 50යි. ආයෝජන ආදායම 50යි. ඒක හරියි. වෙනත් ආදායම් එකතු වුණාම 2650යි. මේකෙන් වියදම් අඩු වෙනවා. හරිද? මේවා ගන්න එපා. පොඩ්ඩක් අපි බලමු. ඩිරෙක්ට් ගන්න පුළුවන් වියදම් ටික බලමු. මෙහෙයුම් වියදම් 900යි. ආදායම් බදු 600යි. එකටම ගමුනේ. බදු පෙර ලාභය කියලා කරගෙන ඉන්න ඕනේ නෑ. අද මෙන්න මෙහෙයුම් වියදම්. මම මෙතන වියදම් කැටගරි එකම ගන්නවා. මෙහෙයුම් වියදම් කියන 900යි. අර බදු පෙර ලාභ කැල් කරමු පස්සේ. ඒ කියන්නේ බදු පෙර ලාභය කැල් කරන්න ඕනේ නැහැ නේ. තේරෙනවද දැන්? දැන් බදු පෙර ලාභ බදු පසු ලාභය කැල් කරගෙන ඉන්න ඕනේ නෑනේ. හරිද? මම මෙතනම ගන්නවා බදු වියදම. බදු වියදම කීයක් තියෙනවද? 60යි. බදු වියදම 60යි. දැන් මේකත් හරි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය. හරි. මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය රෙකෝඩ් කරන ඩබල් එන්ට්‍රි කියන්නකො. අතිරික්තයක් නම් ගොඩනැගිලි ගිණුම 400යි. කලින් වෙලා තියෙන දේ බලන්න. කලින් වෙලා තියෙන්නේ ගොඩනැගිලි දෙවන වර්ග ප්‍රත්‍යාගරණය කළ අතර ප්‍රථම ප්‍රත්‍යාගරණයේදී 150ක ඌනතාවයක් වාර්තා කර ඇත. ඌනතාවයක් වාර්තා කරා නම් ඒක තියෙන්නේ වෙනත් වියදම් වල. වෙනත් වියදම් වලට දෙන්න ඕනේ 150ක්. ඉතුරු 250 ප්‍රත්‍යාගරණ සංචිත ගිණුමට බැර කරන්න පුළුවන්. ඉතුරු 250. මෙන්න මේ ගොඩනැගිලි හෝ මොනවා හරි දේපල පිළියෙල උපකරණ ප්‍රත්‍යාගරණ ලාභාලාභ ගිණුම් ලැබීමේ ඩබල් එන්ට්‍රිය බලපෑම් කරන්නේ සුද්ධ ලාභය අලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම ගණනය කරන්න විතරයි. හරිද? ආදායම වියදමට ඒක අදාළ නැහැ.
හරි ඔන්න කතන්දර. ඊළඟට මෙතන රත ප්‍රත්‍යාගරණ හිගයක් තියෙනවා. ඒක නම් රත ප්‍රත්‍යාගරණ හිගය ඒක ප්‍රථම වතාවට නිසා කලබල වෙන්න දෙයක් නැහැ. රතබර 100යි වෙනත් වියදම් හර 100යි. ප්‍රථම වතාවට නිසා මෙන්න වෙනත් වියදම් හර 100යි. වෙනත් වියදම් හර 100යි. රත ගිණුම බැර 100යි. මෙන්න මේ දෙක ඕනේ වෙන්නේ මොකක් හොයන්නද? සුද්ධ ලාභය හෝ අලාභය හොයන්න. හරි. දැන් මම මෙන්න ගන්නවා පුතා වෙනත් වියදම් සහ වෙනත් විස්තීර්ණ ආදායම. වෙනත් විස්තීර්ණ ආදායම. වෙනත් විස්තීර්ණ ආදායම කියන්නේ ප්‍රත්‍යාගණන සංචිතයේ වෙනස් වීම. මේ බලන්න වෙනත් වියදම් බැර වෙනවා කියන්නේ පුතා වෙනත් වියදම් අඩු වෙනවා කියන්නේ. මෙතන වෙනත් වියදම් අඩු වෙනවා කියන්නේ 150යි වෙනත් වියදම බැර වෙනවා කියන්නේ. හරි. මෙතන සංචිතයේ බැර වෙනවා කියන්නේ මෙතෙන් සංචිතයට 250ක් එකතු වෙනවා. හරිද? වෙනත් වියදම බැර වෙනවා කියන්නේ වියදමක් අඩු වෙනවා. මේ කියන්නේ වියදමක් අඩු වෙනවා. හරි. මෙතන වෙනත් වියදම් හර වෙනවා කියන්නේ අවුලක් නෑ. වෙනත් වියදමක් වැඩි වෙනවා. 100යි. දැන් බලන්නකො මේ වෙනත් වියදම 100කින් වැඩි වෙනවා. වෙනත් වියදම 150කින් අඩු වෙනවා. එහෙනම් දැන් මෙතන 50ක් වියදමක් නෙමෙයි තියෙන්නේ වියදම් අඩුවීමක්. වියදම් අඩුවීමක් නිසා ලාභය හොයන්න එකතු කරලා. එහෙනම් මෙතන වෙනත් වියදම් බැර වෙනවා කීයක්ද? 150. ඒ කියන්නේ වියදම අඩු වෙනවා. වෙනත් වියදම් හර වෙනවා කියන්නේ වියදම වැඩි වෙනවා. එහෙනම් වියදම 150කින් අඩු වෙලා වියදම 100කින් වැඩි වුණා. ඒ කියන්නේ සුද්ධ වශයෙන් වියදම 50000කින් මොනවා වුණාද? අඩු වෙනවා. වියදම් අඩු වෙනවා කියන්නේ ලාභය හොයද්දී මොනවා වෙනවද? එකතු වෙනවා. එහෙනම් මෙන්න වෙනත් වියදම් අඩුවීම නිසා 50 ලාභය හොයද්දී මොනවා වෙනවද පුතා? එකතු වෙනවා. හරිද? මෙන්න මේ ටික තමයි කාල පරිච්ඡේදයේ සුද්ධ ලාභය. කාල පරිච්ඡේදයේ සුද්ධ ලාභය. එහෙනම් මෙන්න කාලච්ඡේදයේ ලාභය කියන කාලච්ඡේදයේ ලාභය සුද්ධ ලාභය 2650න් අඩු කරන්න 900ක් අඩු කරන්න 60ක් එකතු කරන්න 50ක් සුද්ධ ලාභය 1740යි. ඒ වගේ පිළිතුරු තියෙන්නේ එකක් නිසා සුද්ධ ලාභය හොයපු ගමන් ඉතින් ප්‍රශ්නෙට උත්තරේ ගහන්න ඉඩ දීලා තියෙනවා. හරිද? නිකන් උත්තරේ පොඩ්ඩක් ලේසි කරලා. හැබැයි විභාගෙදී උත්තරේ තවත් ටිකක් අමාරු කරයි. රඳවාගත් ඉපයුමේ වැඩිවීම. පුතා රඳවාගත් ඉපයුමේ වැඩිවීම කියන්නේ මෙන්න මෙතන මොකක්ද බලන්න රඳවාගත් ඉපයුමේ වැඩිවීම. දැන් කාලච්ඡේදයේ ලාභය රඳවාගත් ඉපයුමට එකතු වෙනවා. හැබැයි ගානේ තියෙනවා බලන්න ගෙවූ ලාභාංශ රඳවාගත් ඉපයුමෙන් මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් මෙන්න මට ලියන්න ඉඩ නැති නිසා මම මෙන්න මෙතන පොඩ්ඩක් උඩින් මකලා ලියන්නම්. හරිද? කාලච්ඡේදයේ ලාභය මෙන්න හෙව්වා කීයද? 1740යි. හරිද? රඳවාගත් ඉපයුමට කොහොමද හැදෙන්නේ? කාලච්ඡේදයේ ලාභය එකතු වෙනවා. කාලච්ඡේදයේ ලාභය කීයද? 1740යි.
අන්න 1740යි ගෙවුලාභාංශ නිසා රඳවාගත් ඉපයුම අඩු වෙනවා. ගෙවුලාභාංශ 60යි. බලන්න ඕනේ. රඳවාගත් ඉපයුමේ වැඩිවීම කියලා 1680. අන්න එහෙම තමයි උත්තර හැදෙන්නේ. එහෙනම් 22 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංකය 2 හැදෙන්නේ රඳවාගත් ඉපයුමේ වැඩිවීම 1680 හැදෙන්නේ කොහොමද? කාලච්ඡේදයේ ලාභය සහ ගෙවූ ලාභාංශ. ගෙවූ ලාභාංශ. තේරෙන්නේ? හරිද? මෙතන කාලච්ඡේදයේ ලාභය හැදෙන විදිය මෙන්න දල ලාභය වෙනත් ආදායම් මෙහෙයුම් වියදම් බදු වියදම සහ මෙතන වෙනත් වියදම අඩුවීමක් නිසා ලාභය හොයද්දී එකතු වෙනවා වියදම අඩුවීමක් නිසා සුද්ධ ලාභයේ කිය 1740. ඔබට අවංකවම ඔයා පේපර් එක කරද්දි පුතා 21 22 ප්‍රශ්න දෙක හරි ගියපු කට්ටිය අත උසන්න. තමන් පේපර් එක තනියෙන් කරද්දි 21 22 ප්‍රශ්න දෙක අවංකවම හරි ගියපු කට්ටියනේ අත උසන්න බලන්න. කවුරුත් නැද්ද? එකෙක් ඉන්නවා. මේ විදිහ හරි ගියේ නැද්ද? මලීෂා හරි. තොපි නිදිද දැන් ඔය? බිනිති හරි ගියේ නැද්ද? හරි. විසිතුන 24ට එමු. 23 සහ 24 ප්‍රශ්නාංක 23 හා 24 සඳහා පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න කියලා කියනවා. අමල් හා බිමල් 3:2 අනුපාතයට පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ 2024 4.1 දිනට හිමිකම් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. හිමිකම් පිළිබඳ තොරතුරු ප්‍රාග්ධන ගිණුම් ශේෂ ජංගම ගිණුම් ශේෂ ආරම්භක දවසට දීලා තියෙනවා. ඒකලා තියෙනවා 2024 4.1 දිනට අමල්ගේ ප්‍රාග්ධන ගිණුමෙන් 1000ක් ඔහුගේ ජංගම ගිණුමට මාරු කිරීමට තීරණය කෙරේ. දැන් කොමන් සෙන්ස් එක. ප්‍රාග්ධන ගිණුමෙන් ජංගම ගිණුමට දානවා කියන්නේ ප්‍රාග්ධන ගිණුම හර ජංගම ගිණුම බැර. 2025 3.31 දින අවසන් වර්ෂයේ රුපියල් 2.25 ලක්ෂයක ශුද්ධ ලාභයක් උපයා ඇත. ව්‍යාපාරයේ ගිවිසුම අනුව ප්‍රාග්ධනය සඳහා 110ක පොලියක් හා සෑම හවුල්කරුවෙකුටම මාසිකව 15000ක වේතනයක් හිමි වේ. 25 3.31 දින මෙම ව්‍යාපාරයට නව හවුල්කරුවෙකු ලෙස චමල් බඳවාගත් අතර එනම් චමල්ට නම් ලාභ විසර්ජනයන් අදාළ වෙන්නේ නැහැ. ඇයි ඌ බඳවා ගැනීම වෙන්නේ 2025 3.31 අවසාන දවසේ නිසා. එහිදී කීර්ති නාමය ලක්ෂ 10කට ගණනය කරන ලදී. ඒ කියන්නේ කීර්ති නාමයේ ලක්ෂ 10යිලු විමල් ප්‍රාග්ධනය සහ කීර්ති නාම කොටස ලෙස රැගෙනා මුදල ලක්ෂ 25. එයා යාගේ ප්‍රාග්ධනය සහ තමන්ගේ කීර්ති නාම කොටස වෙනුවෙන් මුදල් අරන් ඇවිල්ලා තියෙනවා 2,50,000.
නවලාබලාභ අනුපාතය අමල් බිමල් චමල් පිළිවෙලින් 5ට 3ට 2 වුණා කියලා කියනවා. වගෙන් අහනවා ව්‍යාපාරයේ මුළු හිමිකමත් අහනවා අමල්ගේ සහ බිමල්ගේ ජංගම ගිණුම් වල ශේෂත් අහනවා. හරිද? එතකොට පුතා අපිට ලේසි වෙනවා ප්‍රාග්ධන ගිණුමක් සහ ජංගම ගිණුමක් ගහගත්තා නම් එතකොට අලුතෙන් එන එක්කෙනා චමල්ට කිසිදු ලාභ විසර්ජනයක් අදාළ වෙන්නේ නැති නිසා ජංගම ගිණුමට අමල්ගේ සහ බිමල්ගේ අගයන් විතරක් තිබුණා නම් ඇති ජංගම ගිණුම අමල් සහ බිමල් හැබැයි ප්‍රාග්ධන ගිණුමේ කීර්ති නාම ගැලපෙන නිසා ප්‍රාග්ධන ගිණුම අමල් බිමල් සහ චමල් කියන තුන් දෙනාටම ඕන වෙනවා. හරි? අමල් බිමල් සහ චමල් කියන තුන් දෙනාටම ප්‍රාග්ධන ගිණුම ඕන වෙනවා. හරි? මෙතන අමල් බිමල් සහ චමල් අමල් බිමල් සහ චමල්. හරිද? මෙතන ප්‍රාග්ධන ගිණුම් වල ඕපනින් බැලන්සස් පැඩලෙයි මෙන්න අමල්ගේ 6000යි බිමල්ගේ 3000යි චමල්ගේ නෑනේ. හරි? ජංගම ගිණුම් වල ශේෂ ඉහළින් ගෙනා ශේෂ අමල්ගේ ඍණ 400යි ඍණ ඒ කියන්නේ හර ශේෂයක් තියෙනවා. බිමල්ගේ ධන 400යි මේවා පටල ගන්න එපා විභාගෙ. මේ කියන්නේ හර ශේෂ. ඍණ කියන්නේ හර ශේෂනේ. හරි? 4යි 1 අමල්ගේ ප්‍රාග්ධන ගිණුම 4යි 1 කියන්නේ 24 ආරම්භක දවසේම අමල්ගේ ප්‍රාග්ධන ගිණුමෙන් 1000ක් ජංගම ගිණුමට මාරු කරනවා. මෙන්න ප්‍රාග්ධන ගිණුම හර මේක ගෙනියනවා ජංගම ගිණුම. මෙන්න ජංගම ගිණුමට ගේනවා ප්‍රාග්ධන ගිණුමෙන් 1000ක් අමල්ගේ මුට නැහැ. කොමන් සෙන්ස් එකේදී මොකක්ද මාරු කරගන්නවා. වසර මුලම මාරු කරන්නේ. වසර මුලම මාරු කරන්නේ. එතකොට වසර පුරා අමල්ගේ රැඳිලා තියෙන ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තාර්කිකව පොලී ගන්න නම් 6000 නෙමෙයි 5000. ඇයි? වසර මුලම ප්‍රාග්ධන ගිණුමෙන් ජංගම ගිණුමට 1000ක් මාරු කරනවා. හරි? ජංගම ගිණුමට 1000ක් මාරු වෙනවා. හරි? අවසන් වර්ෂයේ 2500ක ශුද්ධ ලාභයක් උපයා ඇත. 2500ක ශුද්ධ ලාභයක් උපයා ඇත. ව්‍යාපාරයේ ගිවිසුම අනුව ප්‍රාග්ධනය සඳහා 110ක පොලියක් හා සෑම හවුල්කරුවෙකුටම මාසිකව 15000ක වේතනයක් හිමි වෙනවා. එහෙනම් ජංගම ගිණුමට දාමු ප්‍රාග්ධන පොලි. මෙන්න මෙතන පොඩ්ඩක් වරද්ද ගන්නවා. ඔයාට කියන්නේ ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත නෙමෙයි. නිකන් නෝමලි කියනවා ප්‍රාග්ධනය සඳහා පොලි. ප්‍රාග්ධන පොලි. එහෙනම් 6000ට ගත්තොත් වැරදි. ඔයා කාර්මිකව හිතන්න. ජංගම ගිණුමට වසර මුලම ජංගම ගිණුමට මාරු කරනවා නම් 1000ක්. කාර්මිකව වසර පුරා රැඳිලා තියෙන්නේ පුතා 6000 නෙමෙයි 5000ක්. ඉතින් ප්‍රාග්ධන ශේෂ මත පොලි කැල් කරනකොට එහෙනම් කීයටද ගන්න ඕන? 5000ට 110ක් කීයද? 500යි. බිමල්ගේ නම් ප්‍රශ්නයක් නෑ. බිමල්ගේ 3000ට 110ක් 300යි. හරි? ප්‍රාග්ධන පොලි. ඊට පස්සේ වේතන 15000 ගානේ මාසිකව දෙනවා නම් 15000 ඒවා 12 දෙන්නටම 180යි 180. ඔන ප්‍රාග්ධන පොලි ගණනය කරා. ඊට පස්සේ අපි යමු ඉස්සරහට. චමල් බඳවාගත්ති කීර්ති නාමයේ ලක්ෂ 10කට අගය කරනවා. ඌ රැගෙන ආපු මුදල 2500යි. මෙන්න
චමල් වසර අග මුදල් අරන් එනවා 2500ක්. මුදල් හර චමල්ගේ ජංගම ගිණුම බැර. කීර්ති නාමය පැරණි අනුපාතයට බැර. වසර අගනේ කීර්ති නාමය ගලපන්න. ඒක එතකොට ප්‍රාග්ධන ගිණුම් වලට ගැලපෙන්නේ වසර අග. හරි? කීර්ති නාමය බැර පැරණි අනුපාතයට. බැර කියන්නේ මේක කී ගිණුමක් නොවන නිසා එකතු කරනවා. කීර්ති නාමය හර කියන්නේ මේක ටී ගිණුමක් නොවන නිසා අඩු කරලා දානවා. කීර්ති නාමයේ බැර කරන්නේ පැරණි අනුපාතයට. පැරණි අනුපාතයට එනම් 1000 පැරණි අනුපාතයේ තමයි 3ට 2. 3ට 2 කියන්නේ 1000 5න් බෙදපුවාම 200යි. 200 3ක් 600යි. මෙතෙන් 400යි. නවානුපාතයේ 5ට 3ට 2. එහෙනම් මෙතෙන් හර 500යි. මෙතෙන් හර 300යි. මෙතෙන් හර 200යි. ඔයාලි වශයෙන් දාගන්න. දැන් ලාභය විසර්ජනය කරලා අවසන් කරන්න තියෙන්නේ ඔයාට ගණනය කරපු ප්‍රවර්ධන අවුරුද්දේ සුද්ධ ලාභය 2500යි කියලා දීලා තියෙනවා. ගණනය කරපු සුද්ධ ලාභය 2500යි කියලා දීලා තියෙනවා. මේ බලන්න. 2500න් ප්‍රාග්ධන පොලී විදියට විසර්ජනය වුණා 800ක්. ප්‍රාග්ධන පොලී විදියට විසර්ජනය වුණා 800ක්. මෙතන වේදන විදියට විසර්ජනය වුණා 360ක්. එතකොට මේ දෙක අඩු කරාට පස්සේ ලාභයේ විදියට විසර්ජනය කරන්න ඉතුරු වෙන්නේ 2500න් 800ක් සහ 360ක් අයින් වුණාම 1340ක් විතරයි. 1340 3ට 2 අනුපාතයට බෙදලා දානවා ලාභ කොටස්. ලාභ කොටස් 1340 පහෙන් බෙදලා ඒ වගේවත් වුණා 804යි. ඒ වගේව දෙකක් 536යි. ඔයාදී වශයෙන් ගත්තාම මේ දෙන්නගේ ජංගම ගිණුම් වල ශේෂ 15ට ගෙනියන ශේෂ ඍණ 400න් පටන් ගත්තේ මෙතන 1500යි. එතකොට 1100යි. 180යි 804යි 2084ක් විදිහට අමල්ගේ ගිණුම නිර්මාණය වෙනවා. මෙතන 400යි 700යි 880යි ධන 536 1416ක් විදිහට හැදෙනවා. එතකොට 23 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 2 හැදෙන්නේ කොහොමද? 23 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අංකය 2 හැදෙන්නේ කොහොමද? සහ මුළු හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් ශේෂවල එකතුවෙන් නම් මෙතන ප්‍රාග්ධන ගිණුම් තියෙනවා ශේෂ 6000න් 1000ක් කියන්නේ 5000යි. මෙතන 5600යි 500යි කියන්නේ 5100යි. මෙතන 3100යි. මෙතන 2300යි. හරිද? එහෙනම් හිමිකම සමානයි. හිමිකම ජංගම ගිණුම් ශේෂ මෙතන දෙන්නගෙම තියෙනවා 2084යි 1416යි. ජංගම ගිණුම් ශේෂ 3500ක් තියෙනවා. හරි? ප්‍රාග්ධන ගිණුම් ශේෂ මෙතන 5100යි 3100යි 2300යි 10500ක් තියෙනවා. හරි? ඔක්කොම 14000ක් විදිහට හිමිකම නිර්මාණය වෙනවා. 24ට පිළිතුරු අංකය 3. 24ට පිළිතුරු අංකය 3 හැදෙන්නේ කොහොමද? 24ට පිළිතුරු අංකය 3 එන්නේ කොහොමද? හරි? ඊළඟ ප්‍රශ්නාංක 25.
ශ්‍රී ලංකා ගිනුම් ප්‍රමිතංක 2 තොග ප්‍රමිතයට අනුව තොග නිර්වචනයට නොවැටෙන අයිතමය වන්නේ තොගයක් වෙන්නේ නැත්තේ මොකක්ද කියලා අහන්න. ඒ විගණන ආයතනයක භාවිතයේ සඳහා පවතින ලිපි ද්‍රව්‍ය. නිකන් හිතන්නකෝ. විගණන ආයතනයක ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත පුතා විගණනය කිරීම. පැහැදිලි කරන්නේ? විගණනය කිරීම සඳහා අවශ්‍ය දැන් විගණනේ භාණ්ඩ මොනවා හරි විකුණනද ඒක ඔඩිට් ෆර්ම් එකක්. ඔඩිට් ෆර්ම් එක තියෙන ලිපි ද්‍රව්‍ය කියන්නේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලදී භාවිතයට අත්පත් කරගත් අයිටම්. එනනේ එහෙනම් ඒ මොකක්ද විගණන ආයතනයක ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත විගණනය කිරීම ඔඩිට් කරන එක. හරිද? එහෙනම් විගණන ආයතනයක ලිපි ද්‍රව්‍ය කියන්නේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලදී භාවිතය වෙනුවෙන් අත්පත් කරගත් දේ. තොගයක්. ඒ අනු තොගයක්. B ඇඟලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සඳහා භාවිත කිරීමට අපේක්ෂාවෙන් තබාගෙන ඇති වසරකට වඩා කාලයක් භාවිත කළ හැකි මෙවලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සඳහා භාවිතයට පවතින අමතර කොටස් මෙවනම් ටික. තොගයක් නෙමෙයි. තොගයක් නෙමෙයි. එහෙනම් B කියන එක තොගයක් නෙමෙයි. C සිල්ලර වෙළඳ ව්‍යාපාරයක භාවිත කරමින් තිබූ විකිණීමට තීරණය කර ඇති මේසයක්. සිල්ලර වෙළඳ ව්‍යාපාරයක භාවිත කරමින් තිබූ විකිණීමට තීරණය කර ඇති මේසයක්. දැන් එයා භාවිත කරමින් හිටියා. හැබැයි මේක විකිණීමට තීරණය කරා. අනිත් පොඩ්ඩක් ඔන්න එහෙනම් සිල්ලර වෙළඳ ව්‍යාපාරය තුල විකිණීමට තීරණය කරපු තොගයක්. පුතා asset held for sales කියන ප්‍රමිතියට අදාළ වෙනවා. පැහැදිලි කරගන්න. ඒක විකිණීමට තීරණය කරා කියලා සිල්ලර භාණ්ඩ විකුණන ව්‍යාපාරයක මේස විකුණන්නේ හරිද? C තොගයක් නෙමෙයි. D නිමි භාණ්ඩ ඇසිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය. නිමි භාණ්ඩ ඇසිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය. ඔව්. නිමි භාණ්ඩ ඇසිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය. ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත තුල භාවිතයේ සඳහා අත්පත් කරගෙන තියෙන අයිටම්. D තොගයක්. D තොගයක්. එහෙනම් A තොගයක් B තොගයක්. තොගයක් වෙන්නේ නැත්තේ B සහ C. තොගයක් වෙන්නේ නැත්තේ මොකක්ද? B සහ C. පිළිතුරු අංකය 5. පිළිතුරු අංකය 5. හරි. කොහොමද ඒක හරි කියපු කට්ටියට අත උසන්න? එල මතක තියාගන්න සිල්ලර මම මෙන්ෂන් කරලා දීලා තියෙනවා සිල්ලර භාණ්ඩ විකුණන ව්‍යාපාරයක මේ තිබුණු මේසයක් විකුණන්න තීරණය කළා කියලා ඒක තොග ප්‍රමිතියට අදාළ වෙන්නේ නැහැ. දැන් ඒක විකිණීම සඳහා ඇති දේපල පිළියෙතු උපකරණ. ඒ asset held for sales කියලා ප්‍රමිතියක් තියෙනවා. හරිද? එහෙනම් මෙතන තොගයක් වෙන්නේ නැත්තේ පිළිතුරු අංකය 5 B හා C. B හා C. හරි. 26 SLFRS 16ට අනුව භාවිත අයිතිය ඇති වත්කම් පිරිවැයට ඇතුළත් වන අයිතමයක් වන්නේ භාවිත අයිතිය ඇති වත්කමේ සංරචක 4යි. කියන්නේ සංරචක 4 හැමෝම මතක් කරගන්න. 1 මූලික ගෙවීම්, 2 ඍජු පිරිවැයන්, 3 ආරම්භක කල්බතු ණය හිමි වටිනාකම,
හරිද? එහෙම නැත්නම් මූලික මිනුම් කරන කල්පතු ණය හිමියාගේ අගය සහ ගලවා ඉවත් කිරීමේ පිරිවැයක් පවතී නම් එහි වර්තමානයි. ගලවා ඉවත් කිරීමේ පිරිවැයක් පවතී නම් එහි වර්තමානයි. එහෙනම් මෙතනින් බලන්නකෝ. මූලික තැන්පතු. ඔව් භාවිතයි කියවත්කමේ කොටසක්. B කල්පතු වාරිකය. ඔය කල්පතු වාරිකයේ වත්කමේ කොටසක් වෙන්නේ ආරම්භක කල්පතු ණය හිමි වටිනා වත්කමේ කොටසක්. කියන්නේ B වාරිකයේ වත්කමේ කොටසක් නෙමෙයි. ඒව වැඩක් නැහැ. හරිද? A වත්කමේ කොටසක් B වත්කමේ කොටසක් නෙමෙයි. C ඍජු ගෙවීම. ඔව් වත්කමේ කොටසක්. ගලවා ඉවත් කිරීමේ පිරිවැහි වර්තමානය. ඔව් වත්කමේ කොටසක්. A C සහ D පිළිතුරු අංකය 3. 26 පිළිතුරු අංකය 3. ඊට පස්සේ 27 වෙනි ප්‍රශ්නය පහත සඳහන් දෑ ආයතනයක අසම්භාව්‍ය වගකීම් ලෙස හෙළිදරව් කෙරේද කුමන දෑ පහත සඳහන් කුමන දෑ ආයතනයක අසම්භාව්‍ය වගකීම් ලෙස හෙළිදරව් කෙරේද A මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදල ඔය අසම්භාව්‍ය වගකීමක් වෙන්නේ වගකීම A වැරදි අසම්භාව්‍ය වගකීමක් නෙමෙයි B වෙනත් ව්‍යාපාරයක් මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් වෙනුවෙන් ව්‍යාපාරයේ විසින් සිදු කළ ඇපවීම අන්න වෙනත් ව්‍යාපාරයක් මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් වෙනුවෙන් ව්‍යාපාරයේ විසින් සිදු කළ ඇපවීම දැන් ඔයා ඇප වෙලා තියෙනවා වෙනින් එකෙක් ගත්තු ණයකට දැන් වෙනින් එක්කෙනෙක් ගත්ත ණයකට ඔයා ඇප වෙලා තියෙනවා ඌ ගෙවුවේ නැත්තම් හරි මම ගෙවනවා කියලා. ඒකනේ ඇප වෙනවා කියන්නේ. පැහැදිලි නේද? දැන් ඔන්න තියෙනවා ඔයා ඉස්සරහ අනාගතයේදී විය හැකි බැඳීමක් තියෙනවා. විය හැකි බැඳීමක් තියෙන අනාගත සිදුවීම් එකක් හෝ කීපයක් සිදුවීම හෝ නොවීම මත ඇති විය හැකි බැඳීමක් තියෙනවා. අර ණය ගෙවුවේ නැත්තම් ඔයාට ගෙවන්න වෙනවා. ඒකනේ ණයට ඇප වෙනවා කියන්නේ නේ. අර ණය ඔයා ඇප වුණ එක ණය ගෙවුවේ නැත්තම් ඔයාට ණය ගෙවන්න වෙනවා. අන්න අනාගතයේදී අවිනිශ්චිත අනාගත සිදුවීම හෝ නොවීම මත ඇතිවිය හැකි බැඳීමක් ඔයා ඉස්සරහා තියෙනවා. ඔයා ඒක බාරගෙන තියෙනවා අර ණය වෙනුවෙන් අප වෙලා. රාජකාන්තර එහෙනම් අන්න B කියන එක ඔව් අසම්භාව්‍ය වගකීම. B අසම්භාව්‍ය වගකීම. C ව්‍යාපාරයට විරුද්ධව පවරා තිබූ නොවිසඳුණු නඩුවක් නඩුවේ තත්ත්වය විශ්වාසදායීව තහවුරු කරලා නැහැ. තාම විසඳිලා නැති නඩුවක් විය හැකි බැඳීමක් තියෙනවා. C අසම්භාව්‍ය වගකීම. D බැංකු ගිණුමේ දැක්වෙන අයිරාශේෂය. බැංකු ගිණුමේ දැක්වෙන අයිරාශේෂය වගකීම. ඔය දෙක අසම්භාව්‍ය වගකීම නෙමෙයි. එහෙනම් මෙතනින් අසම්භාව්‍ය වගකීම් ගණයට වැටෙන්නේ B සහ C කියන ප්‍රශ්න. කියන්නේ දෙක උත්තරේ 4. එහෙනම් 27ට පිළිතුරු අංකය 4. හරිද? හරි. පුතා අපි මට පොඩි හදිසියේ යෙදුණු පොඩි වැඩක් තියෙන නිසා මම අදට පන්ති අවසන් කරනවා. හරිද? මේකේ ඉතුරු ටික ඉතුරු ටික ඔයා කරලා මාකින් එක හදාගන්න මම ඊළඟ දවසේ ඔයාලට මොකද කියන්නේ? මේක සාකච්ඡා කරනවා. එහෙනම් මේ ටික හරියට තේරුම් නැති දේවල් තියෙනවා නම් නැවත වගේ ප්‍රශ්න අහන්න. වත් මැසේජ් එකක් හරි දාලා තියන්න අහවල් ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී තේරුම් නැහැ කියලා. හරි? එහෙනම් අපි අදට පන්ති අවසන් කරනවා. ඊළඟ සතියේ ඊළඟ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.